ෆෝ සිලින්ඩර් සද්දෙට විතරක් රැවටිලා ඉන්න ලංකාවේ බයික් පිස්සුන්ගේ ඔළුව අමුල් කරපු තනි සිලින්ඩරේ යකා කවුද දන්නවද? ගියර් එක දාලා ඇක්සලරේටර් කරද්දී නිකම්ම ඉස්සරහ රෝදේ අහසට උස්සන පාරේ යන්නයි කැලේ යන්නයි දෙකටම කියාපු සුපිරිම භාණ්ඩේ. ඔව්. අද වාහන මාස්ටර් අපි කතා කරන්නේ ලංකාවේ සුපර් මෝටෝ කලාවේ රජා සුසුකි DRZ 400 ගැන. මුලින්ම බලමු මේ යකාගේ හදවත ගැන. මේකේ ඉන්නේ 398cc liquid cooled DOHC single cylinder engine එකක් එක්ක. ලංකාවේ ගොඩක් දෙනා 4 cylinder බයික් වලට ආදරය කළාට DRZ එකක තියෙන single cylinder engine මේ power එක ඊට වඩා හාත්පසින්ම වෙනස්. සරලවම කිව්වොත් මේක torque monster කෙනෙක්. horse power 39ක් විතර ජනනය කරන මේ එන්ජින් මේ ඇක්සලරේටරේ කරකවන පමාවට බයික් එක ඉස්සරහට විසි වෙනවා වගේ ෆීලිං එකක් එන්නේ ඒ නිසයි. මේකේ තියෙන්නේ 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක්. ගොඩක් අය අහනවා ඇයි 6 වෙනි ගියර් එකක් නැත්තේ කියලා. ඇත්තටම සුසුකි සමාගම මේ බයික් එක හදලා තියෙන්නේ টপ ස්පීඩ් යන්න නෙවෙයි. ඕනම තැනකින් බයික් එක ඇදලා ගන්න පුරුවන් විදිහේ උපරිම පිකප් එකක් සහ ටෝක් එකක් දෙන්නයි. දැන් අපි කතා කරමු මේකේ එන ප්‍රධාන මාදිලි ගැන. මේක ගොඩක් අයට පැටලෙන තැනක්. DRZ 400 කිව්වම ප්‍රධාන මාදිලි තුනක් තියෙනවා. පළවෙනි එක තමයි DRZ 400E හෙවත් Enduro මොඩල් එක. මේක තමයි ලයින්අප් එකේ තියෙන පවර්ෆුල්ම බයික් එක. මේකේ එන්නේ ඔෆ් රෝඩ් යන්නමයි. මේකේ එන්ජින් කම්ප්‍රෙෂන් එක වැඩි වගේම මේකට එන්නේ Kein FCR 39 කියන විශේෂ කාබ් එක. ඒ වගේම බර අඩු කරන්න මේකේ ටැන්ක් එක ප්ලාස්ටික් වලින් තමයි එන්නේ. දෙවැනි එක DRZ 400S හෙවත් ස්ට්‍රීට් මොඩල් එක. මේක තමයි පාරේ යන්න හදපු ලීගල් මොඩල් එක. මේකේ එන්නේ යකඩ ටැන්ක් එකක්, ඩිජිටල් මීටර් එකක් වගේම පිටිපස්සේ යන කෙනාට ෆුට් පෙග්ස් පවා එනවා. මේකට එන්නේ මිකුනි BSR 36 කියන කාබ් එක. E මොඩල් එකට වඩා පවර් එක පොඩ්ඩක් අඩු වුණත් නඩත්තු කරන්න ලේසි. ලංකාවේ ගොඩක් තියෙන්නේ මේ S මොඩල් එක තමයි. තුන්වෙනි එක තමයි තරුණයෝ අතර ජනප්‍රියම DRZ 400 SM හෙවත් සුපර් මෝටෝ මොඩල් එක. මේක කම්පැනියෙන් එන්නේ පාරට ගැලපෙන අගල් 17ක රිම් සහ ලොකු ඩිස්ක් බ්‍රේක් එක්ක. ඒ වගේම ඉස්සරහට එන්නේ Showa USD එහෙවත් නැත්නම් අප්සයිඩ් ඩවුන් ෆෝක්ස්. මේ නිසා පාරේ කෝණ කරන්න හැන්ඩ්ලිං වලට මේක මාරම පහසුයි. පදින කෙනෙක්ට මේ බයික් එකේ දැනෙන ෆීලිං එක ගැන කිව්වොත් මේක ට්‍රැෆික් එකේ රින් ගන්න, වංගු ගන්න වගේම ස්ටන්ට් කරන අයට වීල් එකක් ගහන්න මාරම ලේසි. හරිම සැහැල්ලු බයික් එකක්. හැබැයි මේකේ සීට් එක ටිකක් උසයි, ඒ වගේම සීට් එක ගොඩක් තදයි. ඒ නිසා දුර ගමන් යද්දි නම් ඇඟට පොඩි මහන්සියක් දැනෙන්න පුරුවන්. නඩත්තුව ගැන කතා කරොත් මේ එන්ජිම බුලට් ප්‍රූෆ් කියලායි ලෝකේ පුරාම ප්‍රසිද්ධ. ඒ කියන්නේ හරියට මේන්ටේන් කරොත් ලේසියෙන් කැඩෙන්නේ නැහැ. හැබැයි වැදගත්ම දේ තමයි මේකේ එන්ජින් ඔයිල් චෙක් කරන එක. මේකේ තියෙන්නේ ඩ්‍රයි සම් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඔයිල් තියෙන්නේ එන්ජින් එකේ යට නෙවෙයි, බයික් එකේ ෆ්‍රේම් එකේ ඇතුලේ. ඒ නිසා ඔයිල් ලෙවල් එක බලන්න කලින් එන්ජිම ස්ටාර්ට් කරලා විනාඩි 3ක් විතර රත් වෙන්න දීලා තමයි ඔයිල් ලෙවල් එක බලන්න ඕනේ. ඒ වගේම નિયમિત කිලෝමීටර් ගානෙන් අනිවාර්යයෙන්ම හොඳ බ්‍රෑන්ඩ් එකක ඔයිල් මාරු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ, ඔයා හොයන්නේ නිකම්ම පාරේ යන්න බයික් එකක් නෙවෙයි. ඇඟට දැනෙන්න පදින්න පුළුවන් පාරේ යන්න අනිත් අයගේ අවධානය ගන්න සුපිරිම මැෂින් එකක් නම් Suzuki DRZ 400 කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන්න ඕන බයික් එකක්. ඔයා වඩාත්ම කැමති Hornet වගේ 4 සිලින්ඩර් සද්දටද? එහෙම නැත්නම් DRZ එකේ මේ සිංගල් සිලින්ඩර් ගැම්මටද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න. තවත් මේ වගේ සුපිරි වණ්ඩියක සම්පූර්ණ විස්තර අරගෙන එන්නම්. ගිහින් එන්නම්. ජය වේවා.